හැමෝටම ආයිබෝවන්. අද අපි මේ එකතු වෙලා ඉන්නේ හරිම රසවත් ඒ වගේම අපේ එදිනදා ජීවිතයට ගොඩක් සමීප මාතෘකාවක් ගැන කතා කරන්න. ඒ තමයි කම්පියුටර් නෙට්වර්ක්ස්. එහෙමත් නැත්නම් පරිගණක ජාලය. මේ ගැන කිසිම අදහසක් නැති කෙනෙකුට උනත් අද මේ විග්‍රහය අවසන් වෙද්දී සම්පූර්ණ අවබෝධයක් ලැබෙනවා සත්තයි. මේක තේරුම් ගන්න අපි පරිගණක ජාලයක් කියන එක ඉතා විශාල කාර්යබහුල ඩිජිටල් නගරයකට සමාන කරමු. මේ නගරේ පාරවල් තියෙනවා, එක එක සේවාවන් දෙන ගොඩනැගිලි තියෙනවා, ඒ වගේම ට්‍රැෆික් එක පාලනය කරන නීති රීතිත් තියෙනවා. ඉතින් අපි යමුද මේ අපූර්ව ඩිජිටල් නගරේ සංචාරයක් යන්න? හරි. මේ තියෙන්නේ අපේ ඩිජිටල් නගරේ සිටියම. අද අපි ප්‍රධාන මාතෘකා 6ක් යටතේ මේ නගරේ ගවේෂණය කරනවා. පළමුවෙන්න ක්ලයන්ට් සර්වර් ආකෘතිය. දෙවන්න නෙට්වර්ක් සර්වර්ස්. ඊට පස්සේ DNS පද්ධතිය, DHCP ක්‍රියාවලිය, නෙට්වර්ක් මැපින් සහ අවසාන වශයෙන් බේස් ලයිනින් සහ ඔඩිටින් කියන මාතෘකා ගැන අපි කතා කරමු. පළමු කොටස ක්ලයන්ට් සර්වර් ආකෘතිය. අපි අපේ නගර සවාරිය පටන් ගමු. ඕනෑම ඩිජිටල් නගරයක පදනම වැටිලා කියන්නේ එක සරල ගනුදෙනුවක් මත. ඒකට අපි කියනවා ක්ලයන්ට් සර්වර් ගනුදෙනුවක් කියලා. මේක හරිම සරල සංකල්පයක්. හරියටම සාමාන්‍ය කඩයක් වගේ කියලා හිතන්නකෝ. මෙතනදී ක්ලයන්ට් එමත් නැත්නම් සේවාදායකයා කියන්නේ හරියට කඩේට යන පාරිභෝගිකයා වගේ. පාරිභෝගිකයාට මොකක් හරි අවශ්‍යතාවයක් තියෙනවා, එයා ගිහින් ඒ සේවාව ඉල්ලනවා. ඊළඟට සර්වර් එක, ඒ කියන්නේ සේවාදායකයා. ඒක හරියට කඩේ ඉන්න මුදලාලි වගේ. මුදලාලි කඩේට වෙලා බලාගෙන ඉන්නවා පාරිභෝගිකයෙක් ඇවිත් ඉල්ලීමක් කරනකම්. පාරිභෝගිකයා ආවම එයා ඉල්ලන දේ දෙන එක තමයි සර්වර් එකේ රාජකාරිය. උදාහරණයක් විදිහට අපි අපේ ලැප්ටොප් එකෙන් ප්‍රවෘත්ති වෙබ් අඩවියකට යනවා කියලා හිතමු. එතනදී අපේ ලැප්ටොප් එක තමයි ක්ලයන්ට්. ඒක හරියට පත්තරේ ඉල්ලන පාරිභෝගිකයා. ලෝකයේ කොහේ හරි තියෙන ප්‍රවෘත්ති ආයතනයේ තියෙන ලොකු පරිගණකයක්, ඒ කියන්නේ සර්වර් එක තමයි මුදලාලි. ඒ අදාළ වෙබ් පිටුව අපේ ලැප්ටොප් එකට එවන එක කරන්නේ අන්නේ සර්වර් එකෙන්. දැන් මෙතන තියෙන වැදගත්ම දේ තමයි මේ දෙගොල්ලෝ අතර තියෙන සම්බන්ධය. මේකට කියන්නේ අසමමිතික, එහෙමත් නැත්නම් ඇසිමෙට්‍රික් සම්බන්ධතාවයක් කියලා. ඇයි එහෙම කියන්නේ? ක්ලයන්ට් කියන්නේ හැමතිස්සෙම ක්‍රියාකාරී කෙනෙක්. ඒ කියන්නේ ඇක්ටිව් රික්වෙස්ට් කෙනෙක්. එයා තමයි මුලින්ම කතා කරන්නේ. හැබැයි සර්වර් එකේ හැම නෑ. ඒක නිස්සබ්දව බලාගෙන ඉන්නවා, වේටිං ප්‍රොවයිඩර් කෙනෙක් විදිහට ඉල්ලීමක් එනකම්ම ඉන්නවා. මේගොල්ලෝ කතා බහ කරන්නේ රීඩ් සහ රයිට් කියන විධාන පාවිච්චි කරලා. ඒ කියන්නේ එක්කෙනෙක් ලියන දේ අනිත් කෙනා කියවනවා. මේක දෙපැත්තටම සිද්ධ වෙනවා. මේ මූලිකම දේ තමයි මුළු පරිගණක ජාල පද්ධතියම රඳා පවතින ප්‍රධාන අඩිතාලම. දෙවන කොටස ජාල සේවාදායක එමත් නැත්නම් නෙට්වර්ක් සර්වර්ස් ගැන විග්‍රහ කිරීම. හරි. දැන් අපි දන්නවා සර්වර් එකක් කියන්නේ මුදලාලි කෙනෙක් වගේ කියලා. හැබැයි පරිගණක ජාලයක ඉන්නේ එක මුදලාලි කෙනෙක් නෙවෙයි. එක වැඩවලට වෙන්වුණු විශේෂ සර්වර්ස් ගොඩක් තියෙනවා. අපි මේ ස්ලයිඩ් එකෙන් බලමු නිතරම පාවිච්චි වෙන ප්‍රධාන සර්වර්ස් 5ක් ගැන. මුලින්ම වෙබ් සර්වර් එක. මේකෙන් තමයි වෙබ් අඩවි අන්තර්ජාලයට දෙන්නේ. අපි බ්‍රවුසරේ මොකක් හරි URL එකක් ගැහුවම ඒ අදාළ වෙබ් පිටුව අපිට පෙන්වන්නේ මේ වෙබ් සර්වර් එකයි. ඊළඟට ෆයිල් සර්වර් එක. මේකට NAS හිවත් Network Attached Storage කියලාත් කියනවා. මේක හරියට ඔෆිස් එකක හැමෝටම පාවිච්චි කරන්න පුරුවන් ලොකු පොදු හાર્ඩ් ඩිස්ක් එකක් වගේ. Word documents, PDF වගේ දේවල් මෙතන සේව් කරලා තියන්න පුළුවන්. ඊළඟ එක තමයි database server එක. මේක ෆයිල් සර්වර් එකකට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් හොඳේ. ෆයිල් සර්වර් එකක සාමාන්‍ය ෆයිල් තිබුණාට database එකක තියෙන්නේ හරිම පිළිවෙලට වගු විදියට හදපු දත්ත. උදාහරණයක් විදියට බැංකුවක ගිණුම් අංක, පාස්වර්ඩ් වගේ දේවල් හරිම ආරක්ෂිතව තියෙන්නේ මෙතන. ඊළඟට ඊමේල් සර්වර් එක. මේක හරියට අපේ ඩිජිටල් නගරයේ තැපැල් කන්තෝරුව වගේ. ඊමේල් යවන එක, ඒවා බෙදාහරණ එක කරන්නේ මේකෙන්. අවසාන වශයෙන් බලමු ප්‍රොක්සි සර්වර් එක ගැන. මේක වැඩ කරන්නේ අතරමැදියෙක් විදියට. මේකේ තියෙනවා කැෂින් කියලා මාර්ම වටින තාක්ෂණයක්. ඒ කියන්නේ කවුරු හරි නිතරම ඉල්ලන දෙයක් තියෙනවා නම් ප්‍රොක්සි සර්වර් එක ඒක Tamanගේ ළඟ තියාගන්නවා. ඊළඟ පාර කෙනෙක් ඒකම ඉල්ලුවම අර දුර තියෙන ප්‍රධාන සර්වර් එකට යන්නේ නැතුව Taman ළඟ තියෙන කොපිය ටක් ගාලා දෙනවා. මේකේ නෙට්වර්ක් එකේ ස්පීඩ් එක සෑහෙන්න වැඩි වෙනවා. අපි තවත් විශේෂ සර්වර්ස් ටිකක් ගැන බලමුද? ඊ-කමර්ස් සර්වර් එකෙන් තමයි අන්තර්ජාලයෙන් බඩු ගන්නකොට, සල්ලි ගෙවනකොට ඒ ගනුදෙනු ආරක්ෂිතව කරන්නේ. ඊළඟට රියල් ටයිම් කමියුනිකේෂන් සර්වර් එක. අපි ලයිව් chat කරනකොට, වීඩියෝ කෝල් ගන්නකොට කිසිම හිරවීමක් නැතුව ඒ වෙලාවෙම කතා කරන්න පුළුවන් වෙන්නේ මේක නිසායි. කන්ටෙන්ට් මැනේජ්මන්ට් සර්වර් එමත් නැත්නම් CMS එකක් කියන්නේ වෙබ් අඩවිවල දේවල් ලේසියෙන් මැනේජ් කරන්න දෙන පද්ධතියක්. WordPress කියන්නේ මේකට නියම උදාහරණයක්. කෝඩින් දන්නේ නැති කෙනෙකුට වුණත් වෙබ්සයිට් එකක් හදන්න මේකෙන් පුරුවන්. දැන් බලමු FTP සර්වර් එක. ඒ කියන්නේ ෆයිල් ට්‍රාන්ස්ෆර් ප්‍රොටෝකෝල් එක.
කලින් කතා කරපු ෆයිල් සර්වර් එක පාවිච්චි වෙන්නේ ඔෆිස් එකක් ඇතුලේ වැඩවලට නම් මේ FTP සර්වර් එක පාවිච්චි කරන්නේ අන්තර්ජාලය හරහා ලොකු ෆයිල්ස් එක තැනක ඉඳන් තව තැනකට යවන්න. අන්තිමට ස්ට්‍රීමිං මීඩියා සර්වර් එක. අපි YouTube, Netflix බලනකොට වීඩියෝ එක සම්පූර්ණයෙන් ඩවුන්ලෝඩ් වෙනකන් ඉන්නේ නෑනේ. කොටසින් කොටස ප්ලේ වෙනවා. අන්න ඒ අඛණ්ඩ දත්ත ලබා දෙන එක කරන්නේ මේ විශේෂ සේවාදායකයයි. මේ සේවාදායක ලයිස්තුවේ අන්තිමට අපි බලන්නේ ආයතනයක් ඇතුලේ මෙහෙයුම් කටයුතු වලට උදව් වෙන සේවාදායක ටිකක් ගන්න. මුලින්ම මැනේජ්මන්ට් සර්විස් ගත්තොත් මේවයින් කරන්නේ මුළු නෙට්වර්ක් එකම හරියට වැඩද කියලා මොනිටර් කරන එක. කොහේ හරි දෝෂයක් ආවොත් ටග් ගාලා දැනුම් දෙනවා. ඊළඟට ඩයරෙක්ටරි සර්වර්ස් මේවා හරියට ආයතනයේ සේවකින්ගේ නාම ලේඛනය වගේ කාටද මොන පරිගණකයකටද යන්න පුළුවන් කියන අවසරයන් තියෙන්නේ මෙතන. මොබයිල් ඉන්ෆර්මේෂන් සර්වස් වලින් කරන්නේ ආයතනයේ තොරතුරු ෆෝන් ටැබ් වගේ දේවල් වලට ගැලපෙන විදිහට ආරක්ෂිතව යවන එක. ඇප්ලිකේෂන් සර්වස් වලින් ආයතනයට ඕන කරන මෘදුකාංග හැමෝටම ලබා දෙනවා. දැන් මේ ස්ලයිඩ් එකේ තියෙන print server එක ගැන පොඩ්ඩක් හිතමු. ඔෆිස් එකක එක printerයක් තියෙනවා සේවකයෝ 100ක් ඉන්නවා. හැමෝම එකපාර print කරන්න දුන්නොත් printer එක පිස්සු වැටෙනවානේ. print server එක කරන්නේ මේන හැම command එකක්ම බාරගෙන ඒවා පිළිවෙලකට පොලිමක තියලා print එකකට කරන්න පුවන් වේගින් එකින් එක යවන එකයි. කිසිම අවුලක් නැතුව print වෙන්නේ අන්න ඒක නිසායි. තුන්වෙනි කොටස DNS පද්ධතිය. එහෙමත් නැත්නම් අපේ නෙට්වර්ක් එකේ ටෙලිෆෝන් ඩිරෙක්ටරිය. දැන් අපේ නගරේ ගොඩනැගිලි ගැන හොඳ අදහසක් තියෙනෝනේ. හැබැයි මේ නගරේ කොච්චර ලොකුද කිව්වොත් හරි ලිපිනයක් නැතුව කොහෙවත් යන්න බෑ. පරිගණක ජාලයක මේ නාවික පද්ධතිය නැත්නම් Google Map එක වගේ වැඩ කරන්නේ DNS කියන පද්ධතියයි. අපි හැමෝම වෙබ්සයිට් එකකට යන්න පාවිච්චි කරන්නේ www.google.com වගේ නමක්නේ. මේකට අපි කියන්නේ URL හෙවත් domain name එකක් කියලා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ කම්පියුටර් වලට මේ අකුරු තේරෙන්නේ නැහැ. ඒව තේරුම් ගන්නේ 10.0.0.1 වගේ අංක වලින් තියෙන IP ලිපින විතරයි. එහෙනම් අපිට හිතෙන්න පුළුවන් ඇයි අපි අංක පාවිච්චි කරන්නේ නැතුව මේ වගේ නම් පාවිච්චි කරන්න කියලා. ඒක හරියට අපේ ෆෝන් එකේ contact list එක වගේ. යාළුවන්ගේ නම්බර් 100 ගාණක් මතක තියාගන්න අපිට බෑනේ. හැබැයි නම් මතක තියාගන්න ලේසි. ඒ වගේම තමයි අන්තර්ජාලයේ තියෙන බිලියන ගාණක් වෙබ්සයිට් වල අංක මතක තියාගන්න මිනිසුන්ට බැරි නිසායි අපි මේ අකුරු වලින් නම් පාවිච්චි කරන්නේ. මෙන්න මෙතනදී තමයි DNS එහෙමත් නැත්නම් domain name system එකේ නියම වටිනාකම පෙන්නේ. මේක තමයි ලෝකේ තියෙන ලොකුම ටෙලිෆෝන් ඩිරෙක්ටරිය. අපි බ්‍රවුසරේ නමක් ගැහුවම මේ DNS පද්ධතිය ඒකට ආදාළ නිවැරදි IP අංකය හොයාගෙන ආදාළ කම්පියුටර් එකට කනෙක්ට් කරලා දෙනවා. මේක හරිම අපූර්වයි. මේ නාමකරණ ක්‍රමය නිසා අපිට ලෝකේ කොහේ තියෙන දෙයක් වුණත් ලේසියෙන් හොයා ගන්න පුළුවන්. ඒ වගේම මේක තියෙන්නේ දූරාවල්ලි හෙවත් හයරාටිකල් පද්ධතියක් විදියට. ඒ කියන්නේ හරියට ගහක අතු බෙදනවා වගේ ලෝකෙ පුරාම බෙදා හැරලා තියෙන්නේ. උදාහරණයක් විදියට .com හෝ .org කියන කොටස මේ ගසේ ඉහළින්ම තියෙනවා. ඊට පස්සේ Google හෝ Facebook කියන නම් ඊට යටින් තියෙනවා. මේ තරම් බිලියන ගණක් තොරතුරු අස්සෙන් මිලි තත්පර ගාන කියන අපිට ඕනේ දේ හොයලා දෙන්නේ අන්නේ පිළිවෙල නිසායි. අපි බලමු මේක ඇතුලේ කොහොමද වැඩ වෙන්නේ කියලා. DNS පද්ධතියක් ඇතුලේ විවිධ වර්ගයේ වාර්තා, ඒ කියන්නේ රෙකෝඩ්ස් තියෙනවා. type A වාර්තාවෙන් කරන්නේ නමක් කෙලින්ම IP ලිපිනයකට ලින්ක් කරන එක. CNAME වාර්තාව කියන්නේ හරියට අන්වර්ථ නාමයක් නැත්නම් විකල්ප නාමයක් වගේ. එකම තැනකට නම් කීතයකින් යන්න මේක උදව් වෙනවා. ඊළඟට MX වාර්තාව. මේකෙන් කියන්නේ ඩොමේන් එකකට එන ඊමේල් යවන්න ඕනේ මොන සර්වර් එකටද කියන එක. ඒ වගේම DNS පණිවිඩයක් ඇතුලේ flags කියලා જાතියක් තියෙනවා. මේකෙන් පෙන්වන්නේ මේක ඉල්ලීමක්ද නැත්නම් පිළිතුරක්ද කියලා. මෙතනදී authoritative සහ recursive කියන වචන දෙක හරිම වැදගත්. authoritative කියන්නේ තමන්ම ඒ තොරතුරේ නියම අයිතිකාරයා වෙලා කෙලින්ම උත්තරේ දෙන එක. recursive කියන්නේ හිතන්න තමන් ළඟ උත්තරේ නැහැ කියලා අන්න එතකොට තමන්ගේ යාළුවෙක්ගෙන් අහනවා වගේ වෙනත් සර්වර්ස් වලින් අහලා හරි අදාළ උත්තරේ හොයලා ගෙනත් දෙන එකයි මේ ඔක්කොම දේවල්. අපි ඇහැපේ ගහන සැනින් සිද්ධ වෙනවා. හතරවෙනි කොටස DHCP ක්‍රියාවලිය. හරි. දැන් හිතන්න අපේ නගරයට අලුතින් කෙනෙක් එනවා කියලා. මේ නගරය ඇතුලේ යන්න නම් අනිවාර්යයෙන්ම හැඳුනුම්පතක්. එහෙමත් නැත්නම් නිල ලිපිනයක් තියෙන්න ඕනේ. පරිගණක ජාලයකදී මේ ලිපිනය දෙන ඔෆිස් එක තමයි DHCP කියලා කියන්නේ. Dynamic Host Configuration Protocol කියන එකේ කෙටි නම තමයි මේ. ජාලයකට අලුතින් සම්බන්ධ වෙන ලැප්ටොප් එකක්, ස්මාර්ට්ෆෝන් එකක් වගේ ඕනෑම උපාංගයකට ස්වයංක්‍රීයවම IP ලිපිනයක් දෙන එක කරන්නේ මෙයා තමයි. මේක හරියට ලොකු ඔෆිස් එකකට යනකොට සිකියුරිටි ගේට් එකෙන් අපිට විසිටර් කාඩ් එකක් දෙනවා වගේ වැඩක්. මේ කාඩ් එක තියන්නේ අපි ඒ ගොඩනැගිල්ලේ ඉන්න වෙලාවට විතරයිනේ. එළියට ගියාම ඒක නැති වෙලා යනවා. ඩයිනමිකලි. එහෙමත් නැත්නම් ගතිකව බෙදා හරිනවා කියන්නේ අන්න ඒකටයි.
මේකෙන් කොච්චර ලොකු වැඩක්ද වෙන්නේ කියලා තේරෙන්න නම් අපි මොහොතකට හිතලා බලමු ලොකු කැම්පස් එකක නැත්නම් ලොකු කම්පැනි එකක කම්පියුටර්ස් ෆෝන්ස් 10000ක් විතර තියෙනවා කියලා. මේ හැම එකකටම අතින් IP ලිපින ටයිප් කරන්න ගියොත් කොහොම තියෙයිද? ඒක කවදාවත් ප්‍රායෝගිකව කරන්න පුරුවන් දෙයක් නෙවෙයිනේ. අනික අතින් ටයිප් කරද්දී එකම අංකයේ දෙන්නෙකුට වැරදීමකින් දුන්නොත් මුළු නෙට්වර්ක් එකම අවුල් ජාලයක් වෙනවා. DHCP එකෙන් කරන්නේ මේ සියල්ලම කිසිම වැරද්දක් නැතිව ඔටෝමැටික්ම කරන එක. නෙට්වර්ක් ඇඩ්මින්ලට තියෙන ලොකුම හිසර දෙයක් තමයි මේකෙන් නැති කරලා දාන්නේ. ඒකයි අද කාලේ මේ තාක්ෂණය මේ තරම් අත්‍යවශ්‍ය වෙලා තියෙන්නේ. පස්වන කොටස නෙට්වර්ක් මැපින් එහමත් නැත්නම් ජාල සිතියම් කරන මෙවලම් නගරයක් කොච්චර ලොකු වුණත් නගරය පාලනය කරන අයට ඒකේ සම්පූර්ණ මැප් එකක් තියෙන්න ඕන. කොතනද පාරවල් තියෙන්නේ, කොතනද ට්‍රැෆික් වැඩි කියලා බලන්න. පරිගණක ජාලවලදීත් නෙට්වර්ක් ඇඩ්මින්ලට මේ වගේ සිතියම් ඕන වෙනවා. මේ මැප්ස් හදන්න ප්‍රධාන වශයෙන් ටූල්ස් එහෙමත් නැත්නම් මෙවලම් ಜಾති දෙකක් තියෙනවා. එකක් තමයි ඕපන් සෝස් මෙවලම්. Nagios, OpenNMS වගේ ඒවා මේකට අයිති. මේවා සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා ගන්න පුළුවන් වගේම ලෝකේ වටේම ඉන්න මෘදුකාංග ඉංජිනේරුවන්ගේ එකතුවෙන් තමයි මේවා හැදිලා තියෙන්නේ. අනිත් පැත්තෙන් කමර්ෂල් කියන්නේ මුදල් ගෙවලා ගන්න ඕන මෙවලම් තියෙනවා. Smart Draw, Microsoft Visio වගේ ඒවා. මේ මොන ටූල් එක පාවිච්චි කළත් ජාලයක ඔක්කොම කම්පියුටර්ස්, රවුටර්ස් කනෙක්ට් වෙලා තියෙන විදිය අපි ඒකට කියනවා ටොපොලොජි එක කියලා. අන්න ඒක පැහැදිලිව ඇඳ ගන්න මේවා අත්‍යවශ්‍යයි. මේ මැප් එකක් හරියට මකුළු දැලක් වගේ. කොතන හරි කනෙක්ෂන් එකක් කැඩුනොත් ඒක ලේසියෙන්ම හොයාගන්න මේ සිටියම් හරිම ප්‍රයෝජනවත්. 6 වන කොටස. බේස්ලයිනින් සහ ඔඩිටිං. අපේ මේ විශාල ඩිජිටල් නගරය ලෙඩක් දුකක් නැතුව නිරෝගීව තියාගන්න බේස්ලයිනින් සහ ඔඩිටින් කියන දේවල් මාරම වැදගත්. බේස්ලයිනින් කියන එක සරලවම කිව්වොත් සාමාන්‍ය තත්ත්වය මොකක්ද කියලා අඳුරගන්න එක. මේක ටිකක් පැහැදිලි කරන්නම්. හිතන්න කෙනෙක්ගේ සාමාන්‍ය රුධිර පීඩනය කොච්චරද කියලා අපි කලින්ම දන්නවා නම් විතරයිනේ එයාට ප්‍රෙෂර් එක වැඩි වෙලාද කියලා අඳුරගන්න පුළුවන් වෙන්නේ. නෙට්වර්ක් එකක් ඇටලෙත් එහෙමමයි. මේක පියවර කීපයකින් තමයි වෙන්නේ. මුලින්ම සාමාන්‍ය දවස්වල නෙට්වර්ක් එකේ දත්ත යන ස්පීඩ් එක වගේ දේවල් මාස ගාණක් තිස්සේ එකතු කරගන්නවා. දෙවනුව ඒ දත්ත විශ්ලේෂණය කරනවා. තුන්වනුව මේ ජාලය උපරිම දරාගැනීමේ සීමාවන් තීරණය කරනවා. අන්තිමට මේ තොරතුරු පදනම් කරගෙන නෙට්වර්ක් එකේ සර්විස් ක්වොලිටි එක උපරිම තත්වයකට ගේනවා. එකපාරටම මොකක් හරි වෛරස් ඇටැක් එකක් වගේ ඇවිත් අසාමාන්‍ය විදිහට data යන්න ගත්තොත් අපි අර කලින් හදාගත්ත බේස්ලයින් එකට වඩා ඒක වෙනස් නිසා ටක් ගාලා දෝෂය අල්ලගන්න පුළුවන්. ඊළඟට තියෙන්නේ ඔඩිටිං. එහෙමත් නැත්නම් ජාල විගණනය. මේක හරියට නගර සභාවේ පොත්පත් බිල්පත් මැනේජ් කරන වගේ වැඩක්. පරිගණක ජාලයක් කියන්නේ නිකම්ම යකඩ, කම්බි සහ මෘදුකාංග ගොඩක් නෙවෙයි. ඒක පිටිපස්සේ ලොකු බිස්නස් ගනුදෙනු තියෙනවා. නෙට්වර්ක් එක හදන්න ආපු කොන්ට්‍රැක්ටර්වන් කවුද, සර්වර්ස්, රවුටර්ස් ගෙන ආපු කම්පැනි මොනවද කියන ලයිස්තු මෙතනදී හරියටම අප්ඩේට් කරලා තියාගන්නවා. ඒ වගේම සර්විස් ඇග්‍රීමන්ට්ස්, වොරන්ටි කාඩ්ස් කවදද එක්ස්පයර් වෙන්නේ කියන එක නිතරම බලනවා. හදිස්සියවත් ලොකු බිදවැටීමක් වුණොත් අපිට ඕන කරන අමතර කොටස් ටික ඉක්මනින් ගෙන්න ගන්න මේ විස්තර ටික අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. අපි දැන් මේ විස්තරාත්මක විග්‍රහයේ අවසානයේටම ඇවිත් තියෙන්නේ. මුලින්ම කතා කරපු අර සරල ක්ලයන්ට් සර්වර් ගනුදෙනුවේ ඉඳලා විවිධ වර්ගයේ සර්වර්ස් පාර පෙන්වන DNS පද්ධතිය අලුත් අයට අදුල් වෙන්න දෙන DHCP මේ ඔක්කොම පාලනය කරන මැපින් බේස්ලයිනින් සහ ඔඩිටිං දක්වා කොච්චර සංකීර්ණ හැබැයි ලස්සන ක්‍රියාවලියක්ද මේ පරිගණක ජාල පිටිපස්සේ තියෙන්නේ කියලා දැන් හොඳටම පැහැදිලි ඇති. මේක එකිනෙකට සම්බන්ධ වුණු අතිවිශාල සහ පුදුමාකාර යන්ත්‍රණයක්. මේ ඔක්කොම ගැන ඉගෙන ගත්තට පස්සේ අපි එදිනෙදා වැඩ කරන තැන්වල තියෙන කම්පියුටර් නෙට්වර්ක් එක දිහා බලලා එක මොහොතක් හිතමු. ඒ ඩිජිටල් නගරයත් මේ වගේ උපරිම කාර්යක්ෂමතාවෙන්ද දුවන්නේ? එහෙමත් නැත්නම් ඒක ඇතුළේ අපි නොදන්න මොන හරි අවදානම් හැංගිලා තියෙනවද? මේ තොරතුරු වලින් පරිගණක ජාලගෙන අලුත් වගේම පුළුල් දැක්මක් ලැබෙන්නේ නැති කියලා විශ්වාස කරනවා. තවත් මේ වගේම හරවත් සිත් ගන්නාසුළු විස්තරාත්මක විග්‍රහයකින් අපි නැවතත් හමු වෙමු.